walas mama. Nenda, walas nenda. Mama, walas mama. Nenda, walas nenda. කවුරුද රණ්ඩු කරන්නේ නැන්මයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා මාමා වලස් මාමා Nenda, walas nenda. දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල මැසිවින් වට වෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ දොර දියුණුව කඩා වැටෙන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ කාටවත් බෑ ඇනක්වත් ගහන්න ලෑවිලා ඔළුවේ ඔයාට තුවාල වුණාද බං ගහෙන් වැටුණු ගොනාට නෝන එන්න වගේ ඔහෙට බැරි ඇයි මේ ලෑල්ලට ඇණයක්වත් ගහන්න මම දැම්මම නියෝ කරන පුතාට මේක හදන්න ඔයි ඔක්කොම පුතා එනවා පියාණනි ඔයගේ බොරු හුරතලේ නවත්තලා හදලා තීන්ත ගහන්න කියනවා ආදම මං කියන්නම් ඔක්කොන්ට දැම්ම දවල් වැටුණු වලේ වැට නොවැටි පොලේ එන්න කහවි කහමු එන නියමයි අද නම් පියාණන් සතුටු වෙනවා මගේ වැඩවලට පවරෝ වැඩේ නියමයට කළා මෑණියනි මගේ පුතා දාස්සයා මෙන්න ඉතුරු හරිය මම අර ප්‍රිමේස්මෙන් කුසිය පඩියට දානවා ගෙට ඇතුල් වෙන්නේ කොහොමද තාත්තා අදට ජනේලේ පනින්න කියමු පුතා කැමතිම දේ හදලා දෙනවා වැඩේ හොඳට ඉවර කරන්නකෝ මැගී හිය ඇඩ්ඩින් හෙර් මැගී මං එක්කන් එනවා බොස් එක ගෙදරට කැමරට තව ටිකකින් හොඳ කුසිය කිසි දෙයක් නෑ බෑ කියලා බෑ ලොක්කගේ නෝන නෑ මේ වෙලාවේ කෑමක් දෙන එක කොයිතරම් හොඳද මං කිව්වේ මගේ රස්සාවටත් හොඳයි මේක ලවල්ට එනවා මං ඔක්කොම ඉක්මනට කඩේට යන්න ඕනේ කුකුල් මාස අරන් එන්න ඕනේ ලොක්කනේ දෙන්නේ බෑ රෝස් කළ කුකුලෙක්වත් වදේ බෑ අපේ හාමිනේකින් බොස් එක්කන් එන්න කියලා හාමිනේට හොඳට උයන්න පුළුවන් බොස් පිළිගන්න තීන්ත ගාලා දැම්මම අපි කුස්සියෙන් යන් කොහමද භක්තිය කුස්සිය පරිවල තීන්ත ගාලා සැලකිල්ල එන්න ජනේලෙ වින්ගමු මට රින්ගන්න බෑ මාව කන්තෝරුවට එක්කයි යන්න බැරිද දැම්මම ඒ සුදගෙට යන් ආපු එකේ මෙතන වින්ගන්න බොස් මම පස්සේ එන්නම් එපා ඇඩ්ඩින් මට දැන් බඩගින්නකුත් නෑ අනේ හාමිනේ තරහ වෙයි යාට ඔයා බලන්න ඕනමයි රින්ගන්න හැටි රින්ග ඔහම රින්ගන්න හොරෙක් ඉඳා ඔහෙගේ ගෙදරම කියලා ෂුවර්ද මට ගැහුවා දැක්කද රිලවෙක් වගේ හොරෙක් ජනේලෙන් පැනලා හොරකම් කරන්නේ දුවා ඔක්කොම ඉන්න මං ගිහලා බලලා එන්නම් අම්මේ හොරකම් නැහැ මක්ද කොයිද ඔයාට පිස්සු හැදිලාද මැගියෝ හොරෙන් ජනේලෙ රින්ගයි කියලා කවුද දන්නේ ඔහොම කවුද පින්ගොනෙක් තීන්ත ගාලා ඉස්සරහයි පිටිපස්සේ දෙපැත්තම එක්කන් ආවද ලොක්කව ආවා එන්න අඳුරලා දෙන්න ඔයාව ලොක්කා මගේ හයිසක භාර්යාව මැගියා ඔව් හඳුනා ගැනීම සතුටක් මං දැන් ගෙදර යනවා තරහ වෙන්න එපා එහෙම යන්න බෑ ආමිනේ හදපු රස කෑම කාලාම යන්න ඕන දෙන්න තොප්පිය මං අරන් තියන්න මං රසට හැදුවා එන්න මං පුටු පොඩ්ඩක් ගේන්න යමක් නෑ මං දැම්ම යනවා මේක හොඳම වෙලාව මට මේ මර උගුලෙන් පැනගන්න හොරා ගෙඩිය දෙන්නගත හොරා ගෙඩියට ඔක්කොම මොකද ඔය ටයිකෝඩ් දාගත්ත ඩෝරේ බව පේන්නේ නැද්ද ආතාරිනවා මේ මහත්තයාලා යනවා මේ වගේ බොස් පුතාගේ වැරදි වලට සමා වෙන්න දෙයියෝ අද කැමරලින්ග කාලම යන්න ඕන මට දැන් බඩගිනි නෑ
ලොක්කා වැඩියෙන් කැමති පියාටුවටද ගාතටද? මට පියාටු දෙකක් ඕනේ. පියඹලා යන්න දැම්මම මෙතනින්. අවදිස්සම වීලු. සමාවෙන්න ලොක්කා. පියවද ඉන්න බේරුණා. දෙවියනේ මේ අපායේ මාව කලවන්න. දැන් කුකුල්ලු කිමුල්ලු වගේ හවායියයි. පනාවද වාට ඇත්තද තීන්ත ගාගෙන මෙයා. කේසිම තුවාලයක් නැහැ ලොක්කා. ඔක්කොම පුතාගේ සර්වන්ටයින් ගැවිච්චකෙන් පිරිසිදු කරලා දෙන්න එපා ලොක්කට. මේ වතාවේ කපන්නේ ඉලෙක්ට්‍රික් පිහියෙන්. ඕකේ වයර් ෂෝට් බලාගෙන. ඇන්ඩි! අයියෝ! අම්මා! උඩ බඳුවක් නැකකන්න. අයියෝ! ෆෝන් එක විතරනේ ඉරුනේ. තප්පිය දෙනවා මෙහාට. අදේ කෑම කෑවේ නෑනේ. ඇදින් ඔයාට හෙට නිවාඩු දෙනවා මම. බොහොම ස්තුතියි. අනිද්දාටත් නිවාඩුයි. අනිද්දාටත් නිවාඩුයි. එන්න එපා. සේවෙන් අස්. ලොක්කන්ට වැඩි සංග්‍රහ කරන්න හොඳ පාඩම මට. Mama, walas mama. Nenda, walas nenda.